ඇයි මේ කොල්ලොන්ට තව ලෙඩක් තියෙනවා පාන්දර 2-3 වෙනකම් ෆෝන් එක ඔබනවනේ. න තල්ලු කර කර ඉන්නවා. අර ලුණු කපනවා යකඩ වක් කරනවා ඕවනේ බලන්න. අර සර්පෝ ගෙඩි පිටින් තම්බනවා. ඕව බල බල ඉන්නවා. ඒකලා උදේ 10ට විතර නැගිටින්න. ඔය මුස්පේන්තු ජීවිත වලින් මිදෙන්න ඕනේ. කුලී වැඩක් හරි කමක් නැහැ කරලා නම්බුකාර විදියට ජීවිතේ ගොඩ නැගෙන්න බලන්න. සමහර කොල්ලෝ කියනවා හාමුදුරනේ 7 විතර වෙනකොට ගෙදර ඉන්න බෑලු. ඇයි? මොකෙක් හරි කෝල් එකක් දෙනවලු කෑල්ලක් හම්බුණා වරෙන් කියලා. ඔය මේ පිස්සුනේ මේ කොල්ලොන්ට. මොකක් හරි වුණාම කවුද ඉන්නේ අන්තිමේට? ජීවිතේටවත් දෙපැත්ත හැරිලා බලන්න ළඟ ඉන්න කරපු කතා කරපු හිටපු ඉන්න යාළුවා දිහා. වරදුනා නම් වරදුනේ අසත්පුරුෂෝ හින්දාමයි. සත්පුරුෂෝ විතරක් ඇසුරු කරන්න. ඔය ගංජා ගහන්න කතා කරන යාළුවෝ පස්සේ යන්න එපා. ඔය පෞරුෂයෙන් හීන බාල වැඩ කරන්න එපා. කවදාවත් යාළුවෙක් පොලිසියට ඇවිල්ලා තියනවද අප දෙන්න? කවුද යන්නේ අප දෙන්න? අම්මයි තාත්තයි. එහෙම නැත්තම් බිරිඳ යනවා. එනිසා අපේ තරුණ මහත්තුරු හොඳට දැනගන්න. හෙට ඉඳන් උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පැම් පූජාව කරන්න. ඕකේ මහ දෙයක් නෑ. කෝප්පයක් ගන්න ඕකට වතුර ටිකක් දාලා පින්නතුනේ මේ මගේ බුදුහාමුදුරුවන්ට නෙමේ කරන්නේ. මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ වෙන කවුද? ඔයත් ඇයි මෙහෙම බණ කියවන්නේ? මේකට දවස් කීයක් කොට්ටු වෙන්න ඇද්ද? දවස් කීයක් සාකච්ඡා කරන්න ඇද්ද? අපි හැදෙන්න ඕනේ. තාත්තලාට පොඩි යෝජනාවක් කරනවා. ඔය තාත්තලාගේ සමහර තරුණයන්ට වඩා තාත්තලාගේ කොළුකාරකම් වැඩිනේ. ඔය මේ පැත්තේ වල අනියන් සම්බන්ධතා තියෙනවද නැහැ? මතුකම හොඳයි. එව්ව නැහැ. ඔය බොහෝ පෞල් ප්‍රශ්න මේ අම්මලාගෙන් ඇහුවොත් එහෙම කිය කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. ඔය තාවකාලික සැපයක් වෙනුවෙන් සදාකාලික දුකකට අතවනන්න එපා. තාත්තලා විදිහට ඉන්න. අම්මා විදිහට ඉන්න. බුදුවරු කියන්නේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. මගෙන් පස්සේ විශිෂ්ටයි උත්තරීතරයි කියලා දෙන්නෙක් ඉන්නවා නම් කවුද? අම්මයි තාත්තා ඉන්න ඕනේ අම්මා තාත්තා විදිහට. තාත්තලා කොල්ලෝ වගේ ඔය නාඩ ගන්නටලා හරියනවද? නෑ. ඕව නවත්තන්න. අපේ තරුණ මහත්තුරු ඕන් හෙට ඉඳන් උදේට බුදුහාමුදුරුවන්ට පැන් ටික තියෙනවා. සත්තයි වරදින්නේ මම කියනවට කරන්නකෝ. මට ඔය වාද්දුවේ තරුණේ කියනවා හාමුදුරුවනේ සතියක් විතර උදේට බුදුහාමුදුරුවන්ට කොල්ලා කිව්වේ වතුර පූජා කරා කියලා. ගාත දන්නේ තියලා වැන්දලු. පැන් ටික තියලා බුදුහාමුදුරුවන්ට අත් දෙක නළලට ගන්නකොට ඇතිවන හැඟීම. කොල්ලා කියනවා සිගරට් එකක් බොන්න හිතෙන්නේ නැලු. ඇයි බුද්ධ වත කරන්නකෝ. තාත්තලා උදේට උයනව නේද ගෙවල් වල? ඔය මොන හරි කමක් නැහැ. ඔය පැහැෙන හොද්දෙන් හරි කමන්නේ අරගෙන ඔය පීරිසයකට බත් හැඳි භාගයක් දාලා ඕක අපේ තාත්තලා කරන්න බුදුහාමුදුරුවන්ට පූජා. හෙට ඉරපායනවා සත්තයි. පින්නතුනි මං මෙච්චර විශ්වාසයෙන් කියන්නේ. අය ඔය කටකින් කුණුහරුපයක්වත් කියන්නේ. බුද්ධ වත කරන්න කවදාවත් වරදින්නේ නැහැ.